එක පුතෙක් එක දරුවෙක් ගුරු ගෙදර පෙර පාසලට ගෙනත් දෙනවා. අවුරුදු දෙකක කාල සීමාවක් ඇතුලේ ඒ රත්තරන් දරුවා ගුරු ගෙදර හේවනේ උස්මහත් වෙලා වැඩිලා පාසලට යනවා. ඒ අම්මගේ දෙවෙනි දරුවත් ගුරු ගෙදර පෙර පාසලේ ආදරණීය ආචාර්ය මණ්ඩලයට බාර කරනවා. ඒ දරු පැටියා ටික ටික උස්මහත් වෙලා ලොකු වෙලා ඔන්න අද දවසේ ලොකු ඉස්කෝලේට යන්න මෙතනින් පිටත් වෙලා යනවා. ජීවිතේ කලාතුරකින් දකින්නට ලැබෙන ගෞරවාන්විත ගුණයකින් හෙබි ආදරණීය මවක්, ආදරණීය සහෝදරියක්, ආදරණීය යෙහෙලියක් ගුරු ගෙදර අපිට හමු වුණා. වෙනත් අයෙකුගේ දරුවෙකුට තමන්ගේම දරුවෙකු මෙන් අවංකව ආදරය කිරීමට ඉතා අපහසු කාර්යයක් වුවත් ඔබ ඒ දේ හරි පහසුවට ලේසියට සිදු කරා. ඒකට සාක්ෂි ඔබේ ළඟ දැවටෙන මේ ආදරණීය දරු පැටව. මගේ ආදරණීය දරුව පවසාවි දිනෙත්ගේ දහම්ගේ අම්මා අපිට හරි ආදරේ ගියා. ඒ වගේම ගුරු ගෙදරටත් හරි ආදරේ ගියා. හැමදාම ආදරය කරන ආදරණීය දිනෙත්ගේ අම්මේ ඔබ ගුරු ගෙදර වෙනුවෙන් සියලු දරුවන්ගේ යහපත වෙනුවෙන් වසර 4කට ආසන්න කාලයක් පුරා සිදු කර කැපකිරීමට ස්තුතියි කියන වචනය කියලා මදි. ගුරු ගෙදරින් අපි අද දවසේ වෙන්නුනත් ඔබගේ ඒ වටිනා ගුණාංගය සදාතනිකව සදාකල් ඔබ හදවතේ සුරකේවා. චිරාත් කාලයක් නිදුක් නිරෝගීව වෙසෙන්නට විශ්වයේ ආදරණීය ආශිර්වාදය ඔබට ලැබේවා. මහත් වූ සෙනෙහසින් පිදෙන මේ උපහාරය ගුරු ගෙදර දෙමව්පියන් ඇතුළු කාර්ය මණ්ඩලයෙනි. නයනා ගුරු මහත්මිය, මදුමාලි ගුරු මහත්මිය, මදුමාලි මහත්මිය, තිලංකා මහත්මිය, මෙතුණ දිනේගේ මව සහ රංගිකා මහත්මිය අතින් සිදු කළා වූ ඒ ආදරණීය කැපකිරීම වෙනුවෙන් ඒ ආදරණීය කැපකිරීම අගයනු වස් අපට දිය හැකි දෙයක්, ඔබට දිය හැකි දෙයක් අප සතුව නැත. තමන්ගේ දරුවන් මෙන් අන් සියලු දරුවන්ට ආදරය, සෙනෙහස, දයාව කැප කරමින් ඒ ගත කළා වූ වසර 4ක කාල සීමාවට සමුදෙමින් ඔබ කළා වූ මේ මෙහෙය අගයන්නට මේ පුංචි මිනිත්තු කිහිපය අපි වෙන් කරගත්තා. ඉතින් අම්මේ ඔබට මහත් වූ සෙනෙහසින් පිදෙන්නා වූ මෙම උපහාරය නැවතත් වතාවක් ගුරු ගෙදරින් ඔබ අද දවසේ වෙන්නුනත් ඔබගේ ඒ වටිනා ආදරණීය ගුණාංග සදාකාලික ඔබ සිත් තුළ රැඳේවා. චිරාත් කාලයක් නිදුක් නිරෝගීව වෙසෙන්නට විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා. ඔබට තෙරුවන් සරණයි.